හයි කොහොමද ICT කියන්නේ ලයිෆ් චේන්ජින් ටූල් එකක් කියලා කලින් දැන හිටියද? අද අපි කතා කරමු විදි පහක් ගැන ඔයාගේ ලයිෆ් එක චේන්ජ් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි ග්ලෝබල් ඔපචුනිටිස් ගොඩක් අද වෙනකොට ඕපන් වෙලා තියෙනවා. මේ වෙනකොට අපිට ලෝකේ හැම රටක් එකම එකතු වෙලා ඔයාට රිමෝට් වැඩ කරන්න පුළුවන්. එක එක ක්ලයන්ට්ස් අත් එක්ක කොලැබොරේට් වෙලා නැත්නම් කම්පැනිස් එක කොලැබොරේට් වෙලා වැඩ කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් ලෝ ඔපචුනිටි එක මේකෙන් හැදිලා තියෙනවා. මේ වෙලාවේ ගොඩක් අය කියන දෙයක් තමයි මේ IT සෙක්ටර් එකේ ජොබ් නැති වෙලා කියන එක. ඒ වුණාට අපි හරියට බැලුවොත් හොයාගන්න පුළුවන් මේ AI කෝඩින් වගේ දේවල් හින්දා අලුත් ජොබ් මාකට් එකක් ක්‍රියේට් වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මගේ තුන්වෙනි පොයින්ට් එක new career path creation. IT සෙක්ටර් එකේ විතරක් නෙවෙයි non IT සෙක්ටර් එකේ පාව AI prompting වගේ ටෙක්නොලොජිස් යූස් කරලා වැඩ කරගෙන යනවා. දැනට අවුරුදු 10කට කලින් තිබ්බේ නැති ජොබ් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට ක්‍රියේට් වෙලා තියෙනවා සහ ඉස්සරහට වෙන්න නියමිතයි. හතරවෙනි පොයින්ට් එක work smarter not harder. ඉතින් ඔයාට අර මම කලින් කතා කරපු AI automation වගේ tools පාවිච්චි කරලා ඉක්මනින් සහ පහසුවෙන් වගේ ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. innovation ability එක වැඩි වෙලා තියෙනවා මේ tools හින්දා. ඉතින් අපි මේ කතා කරපු digital technologies පාවිච්චි කරලා apps startup වගේ දේවල් පටන් අරන් තියෙනවා මේ වෙනකොට. ඉතින් අවසාන වශයෙන් මතක තියාගන්න ඕනේ මේ ICT කියන්නේ ටෙක්නොලොජි එකක් විතරක් නෙමෙයි. වගේ ෆියුචර් කැරියර් එක ලෙවලොප් කරන්න පාස්පෝර්ට් එකක්. ඉතින් මේ වීඩියෝ එක වලට වැදගත් වුණා කියලා හිතනවා නම් අපිව ෆලෝ කරලා සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් ඔයාලා ළඟටම ගෙන්න ගන්න බෙල් අයිකන් එකක් ක්ලික් කරලා තියාගන්න. එහෙනම් හැමෝටම ජය වේවා.